අලුත්ම අප්ඩේට්ක් තියෙනවා US එම්බසි එකෙන් තමයි මේ අප්ඩේට් එක දෙන්නේ. මේක අපි මාර්තු 30 වෙනිදා ඉඳලා ඉස්සරහට තියෙන විදිහට තමයි ඉන්ටර්වියුස් වලට තමයි තියෙන විදිහට තමයි මේක දාලා තියෙන අප්ඩේට් එක කරලා තියෙන්නේ. එතකොට මේකේ US එම්බසි එකේ කලින් නම් B1 B2 කැටගරි වලට විතරයි මේ අප්ඩේට් එක තිබ්බේ. ඇප්ලිකන්ට්ගේ සෝෂල් මීඩියා accounts ඒ කියන්නේ Facebook වෙන්න පුළුවන්, Instagram, ඒ වගේ TikTok අනිත් සෝෂල් මීඩියා accounts අනිවාර්යයෙන්ම ස්ටේටස් එක පබ්ලික්, ඒ කියන්නේ ඕපන් ස්ටේටස් එකේ තියෙන්න අවශ්‍යයි. මේක කලින් B1 B2 කැටගරි වලට විතරයි තිබ්බේ. නමුත් මේ සැරේ ඉඳලා මාර්තු 30 වෙනිදා ඉඳලා අනිත් කැටගරි වලට R කැටගරි වලට, U කැටගරි වලට, T කැටගරි වලට, K කැටගරි වලට, H කැටගරි වලට මේ වගේ හැම කැටගරි එකටම ඒගොල්ලෝ කියලා තියෙනවා මේ අප්ඩේට් එකේදී ඒගොල්ලන්ගේ චෙක්-ඉන්ස් වලට, ඒ කියන්නේ පරීක්ෂණ වලට පහසු වෙන්න තමයි මේ දේ කරන්න කියලා මේගොල්ලන්ගේ හැමෝගම ප්‍රයිවසි එක පොදු, ඒ කියන්නේ පබ්ලික් හෝ ඕපන් ස්ටේටස් එකේ තියෙන්න ඕන කියන එක තමයි මේගොල්ලෝ කියන්නේ.